Khalifa. It's Al Khalifa or Burj Khalifa. මේක මාරම ෆාස්ට්. ඔයගොල්ලෝ හැබැයි ටිකට්ස් කලින් බුක් කරලා එන්න. හැබැයි කික් කරලා නැතුණා තව නෑ නේද? මෙතන ගයිස් ඒ කරලා තියෙන සීන් එක රුවන්වැලිසෑය අපි ගිහින් අර බලලු මේ පාදමට ගිහින් කකුල් දෙක තියලා බලන්නේ ගර්භය තුලින් ගිහින් අපිට පේනවද කියලා අඩි 6ක් උසයි නම් පොත් කරන්න පේනවා කියලා කියන්නේ ඒ වගේ සීන් එකක් තමයි දීලා තියෙන්නේ පොඩි. ජන ඔක්කොම ලංකාවට ක්ලෝසස් ඔක්කොම ලංකාවේ අපි වෙලා තියෙන ටුවරිසම් හරියට මාකට් වෙන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. නැත්නම් මාර දේවල් කියනවා ගයිස්. ලංකාවේ ඉන්නනවා නම් අවුයි. මේව මොනවද? Witness the journey. Foundation price 2045. Yeah. Structural construction is 2005. Solar 2007. Wow. අවුරුදු 6න් හදලා තියෙනවා. This is miracle more than miracle garden. Yeah, I think අපිට තියෙන කෙනා මේක ඩෙසර්ට් එකක් හින්දා ඒගොල්ලෝ එෆර්ට් එක දාලා ඒ වගේ එකන හදලා තියෙනවා. ඩෙසර්ට් එකේ වගේ garden එකක් හදන එක miracle එකක්. miracle එකක් තමයි. Going to 1 to 4. Woo. It's coming down. It's take only 55 seconds or something. Going up to 1 to 4. Yeah. How many seconds? 60 seconds to up? 57. Guys, lift එක මාරම ලස්සනයි. Wow. View එක Hello everyone. Welcome back to Lindy and Jana. Yes, ගන්න බලන්න අපි අද කොහෙද ඉන්නේ කියලා. ඉන්නේ Burj Khalifa. අපි ඇත්තටම ටිකට් ගත්ත සන්ඩවුන් එකට. නමුත් අපිට එච්චරලා විතර ඉන්න පුළුවන් ඉඩක් නෑ නේද? try එකක් දීලා බලන්න. try එකක් දීලා බලමුකෝ සන්ඩවුන් එක ලස්සනයි කියලා. සන්ඩවුන් එක තියෙන්නේ 550 නේ. ඕක තමයි මොකක්ද ඔයාලට? Oh my god. ඕක තමයි අපි අතරමං වුණේ. Guys, මේ මෝල් වලට ගියාම seriously එළියට එන්නේ කොහෙද ෂොප් එකක් හොයාගන්න බෑ ඒ තරම් තියෙනවා. Oh my god. ඒක අපි වෙස්ට් වල ඉඳලා තියලා යනවා අනිත් සයිඩ් එක. අනිත් සයිඩ් එකට. push harder ඉන්නේ. push. මොමා බරයි මේක. සමහර මේ යන්න කියලා. Oh wow. This side far better. Yeah. Oh my god. අර උඩට වඩා මෙතන තමයි ලස්සන නේද? guys මේ පැත්තට එන්න ගොඩාක් ලස්සන මේ පැත්ත වගේ මට නම්. මොකද කරන්නේ? ජම්ප් එකක් දාමුද? ස්කයි ඩයිව් එක ලස්සන වෙන්නේ. නෑනේ බිල්ඩින් පේනවා. යට බලනකොට යා. හරි පුංචි ඔක්කොම. කැමරා ගා. ඔක්කොම බිල්ඩින්ග්ස් ම තමයි ඉතින්. තනිකරම කොන්ක්‍රීට් ජංගල් එකක් තමයි ඉතින්. සන්ඩවුන් එක ගොඩාක් යා හැංගිලා ඉන්නේ. ඉර හැංගිලා. ගොඩාක් කට්ටිය මේ වෙලාවට ඉන්නවා මෙතන. පිරීලා ඉන්නේ. එනවනේ ජනාන දැන් ආයි හෙම්බ හැරිලා. මට දෙන්නත් අයිස්ක්‍රීම් කෑවා. පොමග්‍රනේට් බිව්වා. දැන් හරි. දැන් බුදු සරණයි. Guys, අපි ඉන්නේ sundown එක බලන්න from Burj Khalifa.
Jangan banget traffic එක. Wow. You want to see brake lights? අර side එකේ බලන්න. මේ traffic එක කියා. ගොඩක් තැන් නේද? හැම පැත්තම brake එක විතරයි තියෙන්නේ ගොඩක්. පැයක් කිව් එකේ guys. Guys, bridge Water කලින්ම fountain බලලා. shows දෙකක් බැලුවා. දැන් තුන්වෙනි එකත් පටන් ගන්නවා. බලලා අපි පල්ලෙහාට යන්න අපි දැන් කිව් එකේ 1 hourද 45 minutes 1 hour. 1 hour වගේ අපි කිව් එකේ පල්ලෙහාට යන්නේ. God wow. මිනිස්සු මිනිස්සු කියන්නේ හරි බලලෙන්ද පටන් ගන්නවා. ඒක නම් මා ලස්සනයි. මුණ පේනනාගේ මූණ තියප ඊට වඩා ලස්සනයි. මේ water fountain එක හැව් ගාලා උඩ ගියා guys. හරි ජොලි නේ බබා ඒවා. ඒක නම් ඇත්තටම මිරකල් එකක් guys. ඇත්තටම මාරම ගොඩක් අය දැකලාදී අපි නම් first time දැක්කේ මම නම් පුදුම නිකන් අපිට නම් හරිම ආතල්. සතුටුයි ඒක දැක්කම. මාරම ෂෝක් අනේ මම මිරකල් ගාඩන් එක වඩා මාල්දිර එන්ජොයි කරා. ඔව් මිරකල් ගාඩන් එක පඩත් නැති මච් මේක හොඳයි. නැති මච් කියන්නේ මෙහෙම අර මේ දැන් ඒක තියෙනවා ලස්සන දේවල් ඒවල මට කියන්නේ මේක ඊට වඩා මේකට කම්පෙයාර් කරද්දි මේක this is one of a kind like මේකයි බර්ජ් එකත් එහෙමයි බර්ජ් එක උඩට යනකොට මට හිතුනේ මේක එච්චර උස නෑනේ කියලා. පල්ලෙහාට වෙන ලයිට්ස් දාලා තියෙද්දි බලුවම තමයි guys ඒක ලොකුයි කියලා තේරෙන්නේ. දැනෙනවා ගොඩක් පල්ලෙහා බටර මොකද ගියාම තමයි like මොකද ගොඩක් ස්කයි මේ ස්කේපර්ස් තියෙනවනේ. තව උස බිල්ඩින් තියෙන නිසා අපිට ඒක ගැප් එක එච්චර හිතෙන්නේ නෑ. පල්ලෙහාට ඇවිල්ලා බැලුවාම අదే අපි දැන් මේ කාට කන්නේ අපිට දැන් බඩගිනි guys බණ්ඩියට බඩගිනි. Thank you very much. Oh, thank you. කවුරුත් නෑනේ අපිට පුටුවක් ඇදලා දෙන්න. Guys, look. අම්මා දැන් තමයි ඉඳගත්තේ පැය 12කින් කකුල් දෙක ටොන් ටොන් ගන්නවා. ඊළඟ එක බලන්න පුළුවන් guys උඩ. Hi. Hello. Welcome to Habibi නේ Habibi ඔක්කොම මාරු වෙලා තියෙන්නේ. මේ අපිට water fountain එක බලනකොට එතන හිටිය girl කෙනෙක් එක මම පොඩි chat එකක් දැම්මා. එයා තමයි කිව්වේ මේ මෙතන සජෙස්ට් කරානේ. මෙතන සජෙස්ට් කරා මෙතන හොඳයි කියලා.
ඉතින් ඒක හින්දා අපි මෙතනින් ඩිනර් ගන්න ආවා. vinegar and soy sauce. ඇතුවා මේ කාඩ් එක අපිට දැන් බලන්න. එයා ඇවිල්ලා කියලා දෙන්නම් කියලා කොහොමද එන්ජොයි කරන්නේ. අද ෆුඩ් එක්ස්පීරියන්ස් තියෙනවා මෙහෙනේ. මේ ඇත්තට ෆුඩ් එක්ස්පීරියන්ස් කරන්න නියමයි ඇත්තටම නේ. ඉතින් මං හිතන්නේ ඩුබායි කියන ෆුඩ් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් කන්ට්‍රි එකක්. මොකද කියන්නේ අපිට ලස්සට කියලා දෙනවා නේද ෆුඩ් එක එක්ස්පීරියන්ස් කරන විදිහට පොඩි එන්ජොයිමන්ට් එකක් තියෙනවා. දැන් ඒකට ලන්නටම වැඩේ. දැන් මේ ට්‍රිප් එකේ දැන් මේ 5th week එකනේ. මට තාම ඔයාගේ කෑම වලට වඩා රස කෑමක් හම්බුන්නේ නැහැ. ඔයා නිසා නෙමෙයි මගේ සීරියස්ලි මේ කොලා. මට කොලයක් තියෙනවා. seriously මේ I miss you food lane. මම මේ ඉන්නේ ගෙදර යනකම්. බලන්න guys. ඔක්කොම බඩා ෂෝක්. මාරලා ඒක මාර සතුටුයි මට ඒක. නටන්න. Michael Jackson. Shall we try that first? Because oh no, maybe we have to wait. Guys, Shibana grab cute cart එකක් දුන්නා අපේ ඔක්කොම bags දාගන්න. ඒක හරි ෂෝක් නේ. එහෙම ගමන් කලින් දැකලා එහෙම cart එකක් දුන්න එක නියමයි. Now we dumplings. And rice. Cheers to Goodbye. rice.